හායි. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම ඔයාලව බලන්න ආවා. ඔයාලට කොහොමද? මම හිතනවා ඉස්සර වගේම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මාත් හොඳින් ඉන්නවා. ඉතින් අද මොකද වෙන්නේ? මං අද මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? වැකේෂන් ගිහිල්ලා ආව ගමන්ම වගේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ. හැබැයි ඔයාලට අරන් එන්න ටික දවසක් ගියා. ඒකට නම් ඉතින් සමා වෙන්න ඕනේ මට. ඉතින් මේ තියෙන්නේ ඩුබායි වල තියෙන ලයිබ්‍රරි එකක්. මොහම්මද් බින් රෂීද් ලයිබ්‍රරි එකට තමයි මං අද ඔයාලවත් එක්කගෙනම ආවේ. ඉතින් මුලින්ම කිව්වොත් මේ ලයිබ්‍රරි එක තියෙන්නේ ඩුබායි ක්‍රීක් වල. ඕනම කෙනෙකුට කිසිදු අය කිරීමකින් තොරව මේ පුස්තකාලයට යන්න පුළුවන්. ඉතින් මේ විශාලතම පුස්තකාලයේ 4.5 මිලියන් බුක්ස් හෝල්ඩ් කරන්න පුළුවන් ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ලයිබ්‍රරි එක වීක්ඩේස් වල උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඕපන් වෙලා තියෙනවා. සන්ඩේ විතරයි මේ ලයිබ්‍රරි එක ක්ලෝස් තියෙන්නේ. මොහම්මද් බින් රෂීද් ලයිබ්‍රරි එක ඉගෙනීමේ කටයුතු ඒ වගේම පර්යේෂණ කටයුතු වලට යොදා ගන්නවා. ඉතින් මේ ගොඩනැගිලි විශේෂත්වය නම් මේක බුක් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඈතින් ඉඳන් බලන කෙනෙකුට වුණත් මේක හරි ලස්සනට පේන තමයි හදලා තියෙන්නේ. ඉතින් මම කොහේ ගියත් මේ වගේ අහිංසක පුංචි යාළුවෝ නම් මට හැමතැනදීම හම්බ වෙනවා. ඉතින් දැන් නම් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඒ යන්න කලින් මම ඔයාලට පුංචි දෙයක් කියන්න. ගොඩක් අය දැන් පුරුදු වෙලා ඉන්නවනේ හැමෝම කරන දේවල් කරන්න. ඉතින් හැමෝම කරන දේවල් කරන්න දඟලන්න එපා. මොකද අපි විදිහට ඉන්නේ අපි විතරයි. ඒ නිසාම අපි අනිත් අයට සමාන නැහැ. එකිනෙකාට අපි වෙනස්. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ
අනිත් අය නොකරුවත් තමන් කැමති දේ කරලා සතුටින් ඉන්න, සතුටින් ජීවත් වෙන්න. සිතේ සතුට මගේ හැතම කි